ඔන්න අද ප්ලේ කරන්න යන්නේ ඉන්දොනීසියන් බයික් ඩ්‍රයිවින් 3D. මචන් මේක නිකන් GT5 වගේ තමයි ඇති. පට්ටාද සුපිරිම ගේම් එක. මේ ගහගණ්ඩ එක නං ඒ වගේ නෙමෙයි. අපි මේක ලස්සන කිට්ටයක් අන්දමු. කොබම් මේ ෆෝන් එකෙන්නේ ඊට කලින් හොඳට නාගන්න ඕනේ. ඇදුමක් අදින්න කලින් නාන්න ඕනේ. පොඩ්ඩක් බැහැලා පොඩ්ඩක් පීනලා කරලා එහෙම උඩට ඇවිල්ලා ඇදුමක් දාගමු. කලිසම මං කැමති දික් කලිසම් අදින්න. දික් කලිසම දාගත්තා. අඩ්ඩෝ මේ මොනවද මේ අඩෝ අලුතෙන් ඇවිල්ලා තියෙනවා. අපි වෙනස කරත් එක්ක දාගමු මේක මොකාද මන් දෙකෙක් ගොලුවා බෑක් වලින් බත්තුත් කොන්්ඩයක් දාගම ෂර්ට් මොනවත් තියෙන්නේ කළු ෂර්ට් ඇද්දා තොප්පි කොන්්ඩ ගියාව කොන්්ඩෙත් හරි මේක අපි දාගමු දැන් අපිට අවශ්‍යයි දැන් බයික්ය යම ඉස්සරහට 3000 ගහ හැබැයි පෙන්ස් මෙහෙමයි මේක 3000 ගහපුවාම එනවා සුපිරි බයික්කයා වැඩ්ඩෝ ඉන්නවනම් ගෙස්ට් කරන්න මේ බයික්කය මොකක්ද කියලා මෙන්න තියා බයික් එක කොල්ලගේ බයික් එක නෑකපා ඔයාලා දන්නවද මේක හෙල්මට් එක දාගන්න විදිහ මෙහෙම ටික වෙලා කිද්දලා මුකුත් ටච් කරන්න නැතුව රේස් කරන්න නැතුව හරවන්න නැතුව හිටියාම ඔටෝ හෙල්මට් එක දාගන්න හෙල්මට් ඇද්දාගත්තට පස්සේ සුපිරි මේක සුපිරි මහතල්ල එක තියෙන මේක වීල් ගහන එක මන්න හෙන්න කැමති මේක වීල් ගහන්න කෝබා හැරවෙන්න නැද්ද ඔන්න හෙන වීලක් කල්ලනවා ඔන්න වීලක් කල්ලනවා වැඩි දුර වීල ගහගෙන යන්න හොතනය මොකද කොයි වෙලේ වදීද කියලා අපි දන්නෙත් නේ ඕ වදුන වැදුන අම්මට යුඩු බෑනිබං කරන්න ගනින් තව බයික්ය තවස පිරි බඩ්ඩක් පෙන්න්න නඟට හෙල්මට එක් ගලු ගණ්ඩෝ සේරුවන්ට ගනි හුස්ම ගණඩ බයකෝ 90 සුපිරි වන්ඩියක් මේ වල වාහනවල පාටත් මාරු කරයි සුදු තියම කළු තිය මංආස කළු එකට කළු මරු පොඩ්ඩයියකෝ ඒසේ කෝල්ලෙනවා බලබම් මේ වාහනේ යන ස්පීඩ් එක අපිට පැත්තෙන් පෙන්න්නනවා සුපිරි මාතල්ලේ පොඩ්ඩයින් වැදුන ආම්මට යුඩු බැහැපා හරි අපි බයික්කැක්ගම් අපි 700 ගහල බලමු 7000 ගහල බලමු ඒක සෙට් නෑ 5000 ගහමු මේන් තියන සුපිරි බයික්කය බයික්කේ ගණ්ඩ විදිහන්නේ අපට බයික් ඕන්නේ මේ ගත්තේ සුපරිම භග්‍යයක් තියා මේක පට්ටාතල් භග්‍යයක් තිය ඉන්ඩ පෙන්ස් මංවාලට පෙන්න්න භාග්‍ය වාහනයක් දැපිට ඕන මෙතින්ට කාර් එක කාර්යක් ගන්නවන මොනවගේ කාර්ය ගත්ත ගන්න අයින්න සුපිරි චාම් කාර්යක් තියෙනවා පොඩ්ඩයින් ළඟට ලං කරලා
ඔන්න කාර් එකයි වාහනයටයි දෙකරම නැක්ක. දැපට කාරයත් එලිවි හැකි වාහනෙත් එලිවි හැකි. ඔන්න පන්නන්ඩයි යන්නේ. ඔන්න කාර්රකින් බලාගෙන අපිට පෙන්ව හැකි. ඔන්න කාර ඒ කෝබම්ම ඊට මනුස්සය ඒ කෝබම් මේ ඊට මනුස්සය අයියෝ ආවා පොරාව වැටුණ අර බලපයි වාහනි බපරුත් කල්ල ගිය මී බලප වාහනි දැම්ම වෙන වාහනයක් ගත්තොත් ඒ වාහනේ නැකලත් ගිහැකි. ඉන්න අපි තව සුපිරි කාර්යයක් තියෙනවා 300 තුන්දහද මන්ද 3000 කවසාක් 300 ගහන්ඩෝන පොඩ්ඩ පැල්ලෙනව ගරන් ගන්න එපා. 3000 නෙමේ බන් 300 අන්න සුපිරි කාර් එක පලයන් එහාට අයියෝ ඒ ගණ්ඩ වෙන්නේ අපි ගහම් 300 ගහලා චුට්ට පස්සට ඇවිල්ලා 3000 ගහම් අයියෝ ආය 300 වෙන්න කමක් නෑ 3000 ගහමු කෝල්ලයක් ගනිම්බා අඩෝ වාහනය උඩ හරි කමක් නෑ ඒත් අපි සැලෙනවාද තවඩිය ඉස්සරහටයන් 3000 අයියෝ 3000 බා මේ ෆෝර්න් ඇත් පිස්සු ගන්නා බා ඔන්න බයික්කේ ගාන්ට වෙන්න කාර් දෙක තුන්ටම එක පාරණ ගිද්දන්නෙමු අඩෝ ඒ කාර් දෙක වෙනවාද පිටු පස්සේ පොඩ්ඩයි දෙවම් බාන් ඒ හරිත් කාර්යයක් යනවා එතවට කාර් කියද්ද අඩු මේකයි අරකයි අරගත්තෙනවාද ඒ අරකත්වෙනවා කියංකු ඒක අපි බලන්න ඕන මේ ධාරයට කැරගෙන වාහන ටික තමා උන්වන්දෙන් බග් කරගත්තේ ඒ එතකොට මට එක වාහනය පෙන්න්න ඉන්ඩ අපි ඒව ගාන්ටගම් රිවස්ස කරගම් ඔක්කොම වාහන්ටිකයි අඩෝ අපි බලමුද මේ වාහනේ කොච්චර වේග යනවාද කියලා ඕන් මේකින් බලන්න බෑ බලමු අපි උපරිම වේගීය පුළුවන්තර වේගීය ඕන් යනවා අපි යනවා 350යි 250 එහා යන්නේ නැද්ද
ඔන්න තව සුපිරි ආතල්ලයක් පෙන්වන්න. ඒ කෝබම් මේක හිටපු මිනිහා ආවා. මං හිතන්නේ වාහනේ යනකොට හුලකට මුව ගහගෙන යනවා වගේ. පොඩ්ඩක් ඉන්න බලන්න. අඩි ඌව ගහගෙන ගිහිල්ලා. මේක නිකන් ට්‍රාන්ස්ෆෝමර් ගේම් එක වගේ වා. ගේම් එක නෙමෙයි කාටුන් එක වගේ. බලපන් කොච්චර වේගී යනවද කියලා. මම චරිතයා අපි පන්නමු දුඩි. අපි පන්නමු. ඔන්න ජූම්ප තාලේ කියන්න යන්නේ. කොහොමද ටෝන් එක දෙන්න කට්ටිය. අම්මඩ යුණු. ඒ කපලගනින්. ඒ වුණාට මේක මනුස්සය නැති එක තමයි අවුල. අඩෝ ඌ ආව කියහන්කෝ එකපාර. අඩෝ මැරුණා. ඌ මැරුණා. ඇයි බං එහෙම? මේකේ තව තියෙනවා. ඒ කියන්නේ මං ආයෙ අලුතෙන් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරේ කලින් මං ප්ලේ කරලා. මේක තියෙන එක එක මිෂන් එහෙම ගහන්න. අපි ඔන්න මිෂන් එකක් දැම්මා. සොම්බි මරන්නයි තියෙන්නේ. ස්නයිපරයක් පාවිච්චි කරනවා ඒකට. කෝබම් මේක මැරෙන්නේ නැද්ද? 1යි 2යි 3යි 4යි කෝ 4 වරයකෝ. ඔය කොයින් ටික ඉක්මනට කඩා ගන්න ඕනේ. එතකොට අපිට අලුත් ගන්න එකක් හම්බෙනවා. ගන්න එකක් හම්බුනා කියන්නේ කට්ටියට පිපි කරන්න පුළුවන් සුපිරියට. ඔන්න ගන්න එක හම්බුනා. යම හිතුවට වඩා ගොඩ දෙනෙක් ආවනේ. යකෝ FF ගහපු මට තොපි වගේ සොම්බි මොක්කුද හිතා. වරయ్యකෝ මරාගෙන මැරෙන්න. තොපි මොන හාල් කෑලි දෙයක්කෝ මට. ඒ පස්සට යම මේන් ගහනවා. මෙන්න මෙහෙම මරනවා. ඒ ඵලයන් සංදීප ඵලයන් එහාට. ඵලයන්කෝ එහෙම. යකෝ මගේ ඔළුව මොකක්ද කියලා ඔබ දන්නවද? මං චරිතයක් හින්දා මේ වගේ ඔළුවක් දාන්නේ. ඵලයන් එහාට මෙන්න මිනි මරනවා. මෙන්න මිනි මරනවා. අයියෝ ස්ලෝ කරපන්. ඵලයන් එහාට තොපිව කනවා මම. ඵලයන්කෝ මා මැරුවනේ. ඒ වුණත් බලපන් මැරුන්නේ නැහැ වගේ ඉන්නේ. එහෙනම් මේ ගේම් එකේ ලින්ක් එක මං කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. එහෙනම් කොල්ලෝ අපි ගියා.